මම කල්පනා කරේ කලුතර නගරයේ තියෙන මේ මාලිමාවේ මේ රැලිය විතරක් බැලුවාම සජිත් ප්‍රේමදාසට මොනව හිතනවද ඇත්ත කියලා. රාජපක්ෂයට මොනව හිතනවද ඇත්ත. මේ රැලි 21ක් ගැන නෙවෙයි. අපේ ජාතික ජනබලවේගයේ නායක මේ රටේ ජනාධිපති අනුර කුමාර සානායක සහෝදරයා සම්බන්ධ වන මේ රැලි නෙවෙයි. මේ රට පුරා පැවැත්වෙන මේ රැලි 21 දිහා බැලුවාම දේශපාලන අත්හරින්න හිතනවා ඇති. මේක තමයි ජන බලය. තමුනාසන මතක් කරගන්න මේට අවුරුදු 1කමාරකට පෙර ආතුව මේ ගාලු පාර දිගේ අපි අවස්ථා ගණනාවක පාගමන් ගියා, පෙළපාලි ගියා. එවකට පැවති ආණ්ඩුවට විරුද්ධව දූෂණයට, වංචාවට, රටේ ආර්ථිකය කඩාවින දැම්මට, දේශපාලන සංස්කෘතියේ පරාභවයට මේ ආදී දේවල් විරුද්ධව ඔබ බොහෝ දෙනෙක් මේ ගාලු පාර දිගේ පාගමන් ආවා. ඒක ජනබලයේ කොටසක්. එදා අපි හිම පාගමනෙන් එනකොට ඒ පාගමන සහභාගී වෙන්න බැරි වුණාට දෙපැත්තේ හිටපු ජනතාව අපුඩියක් ගහලා වතුර බෝතලයක් දීලා අපිව ධෛර්යමත් කරා. ඒත් ඒ ජනබලයේ කොටසක්. එහෙමත් වෙන්න බැරි අය උඩින් ඉඳලා සමහර උඩ තට්ටු වල ඉඳගෙන අත වනලා අපිව ධෛර්යමත් කරා. ජනබලයේ කොටසක්. Facebook එකේ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ධෛර්ය බදුවා. ජනබලයේ කොටසක්. මේ සියල්ලම එකතු වෙලා තමයි අවසානයේ ගෝල් ෆේස් එකකට ගිහිල්ලා මේ රටේ ජන බලය විසින් ජනතාවගේ රජයක් හැදුවා 2024 සැප්තැම්බර් මාසේ. එතෙන් මොනවද 2024 නොවැම්බර් මාසේ තනි පක්ෂයකට තුරන්තර බලයක් දීලා ජනතාවගේ රජය ශක්තිමත් කළා. ආය මාස 6කට පස්සේ 2025 මැයි මාසේ පළාත් පාලන මැතිවරණය තිබ්බා. රට පුරා පළාත් පාලන ආයතන 32කට වැඩි ප්‍රමාණයක බලයක්, ශක්තිමත් බලයක් ඒ ජන රජයට ලබා දුන්නා. මතක තියාගන්න. ඔබට සමහරට අමතක දන්නේ පිට පැවති ඡන්ද 3කින් බලය එන්න ජනතාව තමන්ගේ බලය පෙන්නවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට එහෙම වෙන්නේ නැහැ. ආණ්ඩුවක් ටිකක් යනකොට එහෙම නෙවෙයි ප්‍රතිඵලය. හැබැයි මේ ජනතාවගේ රජයට, මේ ජනතාවගේ බලයට එන්න ජනතාවගේ ආකර්ෂණය, ශක්තිය, බලය වැඩි වුණා. එහෙම වෙන්නේ නිකන් නෙවෙයි සහෝදර සහෝදරියනි. මේ ජනාධිපති රාසාත් මේ ජන රජය කියන්නේ ජනතාවගේ හද ගැස්ම හඳුනන රජයක්. ජනතාවගේ කම්පනය දෙන්න රජයක්. ජනතාවගේ හුස්ම හඳුනන රජයක්. ජනතාවගේ දහඩිය සුවඳ දැනෙන රජයක්. කොටිම කිව්වොත් ජනතාව දැනෙන, ජනතාව හැඟෙන, ජනතාවගේම රජයක්. එහෙම රජයකට උපදේශකය අවශ්‍ය නැහැ. ජනතාව ගැන කියලා දෙන්න. ඒ රජය හැමදෙනාම දන්නවා ජනතාවගේ අවශ්‍යතාවය මොනවද කියලා. ඒක නිසා අවුරුදු 1කමාරක් යනකොට බලන්න. 2024 සැප්තැම්බර් මාස ජනාධිපති පත් කරගෙන නොවැම්බර් මාසේ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුව හදලා ආණ්ඩුව හදලා අපි ආයවැයක් ගෙනාව 2025 මාර්තු මාසේ. පෙබරවාරි ගෙනාව මාර්තු සම්මත කළා. ඒ ගත වෙච්ච මාස 3-4 කොහොමද උද්ඝෝෂණයක් තිබ්බේ නැහැ, ස්වෛක්‍යයක් වැඩවර්ජනයක් තිබ්බේ නැහැ. රජයේ සේවකයාට වැටුප් වැඩි කරන්න ඉල්ලලා. ජනතාවත් කල්පනා කරන්නේ නැති අලුත් ආණ්ඩුවක් එහෙම ඉල්ලීම ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. අපි බලමු ඊළඟ ආයව එනකම් කියලා. හැබැයි ජනතාව ඉල්ලුවේ නැතත් අපි රජයේ සේවකයා වෙනුවෙන් ස්ථිර ශක්තිමත් තීන්දුවක් ගත්තා. රුපියල් 24500 තිබුණු අවම වැටුප 40000 කළා. 2025 අප්‍රේල් මාසේ මූලික වැටුපේ පළමු කොටස වැඩි කළා. එදාම අපි කිව්වා
26 ජනවාරි වල මූලික වටුප ඊළඟ කොටස ලැබෙනවා කියලා ඒක දුන්නා. දිට්ටා වෙයි කියලා ඒ වැටුප වැඩිම නතර කරේ නැහැ. ඊළඟ මූලික වටුප වැඩිම ඊළඟ කොටස වෙනවා 2027 ජනවාරි වල. ඒ වෙනුවෙන් 2026 රුපියල් බිලියන 220ක් අමතර වශයෙන් 2027 රුපියල් බිලියන 330ක් අමතර වශයෙන් භාණ්ඩාගාරයෙන් වෙන් කරනවා. එපමණක් නෙවෙයි මෙතෙන් රජයේ සේවකයෝ දන්නවා 2027 ජනවාරි වල අතට ලැබෙන මූලික වටුප මත පදනම් වෙලා 2025 අප්‍රේල් මාසෙ ඉඳලා අතිකාල හම්බ වෙනවා. අමතර රාජකාරී දීමන හම්බ වෙනවා. නිවාර්ජන දීමන හම්බ වෙනවා. ඒවා ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අතට ලැබීමට නියමිත මූලික වටුපට අපි ගණන් හැදුවා 2025 අප්‍රේල් මාසෙ ඉඳලා දීමනා මූලික වටුප කිව්වත් දීමනා කිව්වත් ගෙදරගෙන යන සැලරි එක වටුප ටේක් හෝම් සැලරි එක ලොකුයි. අන්න මේ රජය ඉල්ලන්න ඕනේ. අපි දන්නවා කරන්න ඕන වැඩේ දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් දෙනවා. පෞද්ගලික අංශයට එහෙමයි. රුපියල් 21000 තිබුණා මූලික වටුප. අපි රුපියල් 27000 කරා 2025 ක 26 වෙනකොට 30000 දක්වා ඉහළ නැංගුවා. වසර ගානක් දශක ගානක් සියවසකට වැඩි කාලයක් අර කඳුකරේ ජනතාව මලේගම් ජනතාව බොරු පොරොන්දු දීලා අද ඒව ප්‍රතිඵල හම්බෙලා තින්නේ නුවරඑළිය තලවකලේ හැටින් කොහෙවත් වෙන පක්ෂයකට මැයිරලිය තියන්නවත් බෑ. ඒ මලේගම් ජනතාවට ඒ ජනතාව හැම ඡන්දෙම රවට්ටුවා. පත්වෙච්ච ජනාධිපතිලා අගමැතිලා සමහරු ඒ ජනතාව රවට්ටලා මැදින කරකට ගිහිල්ලා. හැබැයි මේ ආණ්ඩුව ඒ ජනතාවට දැනෙන වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ගොවි ජනතාවට ලබා දුන්නා. අපි නවර තිබ්බ පොර සාරවර රුපියල් 15000 හෙක්ටයාරයකට. එක අයවැයකින් රුපියල් 25000 කරා, මෑත රුපියල් 30000 කරා. ගොවි ජනතාවට පොර සාරදාරය දෙගුණකින් වැඩි කරපු ජන රජයක් තමයි මේ තිබෙන්නේ. දීවර ජනතාවට තෙල් සහන දුන්නා. මහපොළ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලාපොරොත්තු නොවෙච්ච ප්‍රමාණයකට වැඩි කරා. ශිෂ්‍යාධාරය වැඩි කරා. ඔබේ පාසල් යන දරුවෝ ලක්ෂ 16කට අපි දෙනවා පාසල් උපකරණ මිලදී ගන්න ජනවාරි මාසෙ රුපියල් 6000 ගානේ. ගෙදර දරුවෙක් එක්කෙනාද දෙන්නා තුන් දෙනාද කියන එක නොසලකා දෙනවා. පාවහන් ගන්න රොබොට් තව රුපියල් 3500ක් දෙනවා. ඒකත් ලක්ෂ 8ක දරුවෝ ප්‍රමාණයකට ලැබෙනවා. මේ ආදී තව ගොඩක් දේවල් දීලා තියෙන්නේ. මේ කොහෙන්ද මේ දෙන්නේ? මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගනිමින් මතක තියාගන්න. තව මේ ගොඩක් දේවල් දුන්නේ වැටිච්ච කර්මාන්ත රගා හිටවන්න දුන්නේ දේපාලනයට සහනයක් දුන්නේ මේ සේරම කරේ එක 7-5කින් බදු වැඩි කරන්නේ නැතුවත් කියලා මතක තියාගන්න. බදු වැඩි කරේ නෑ. බදු වැඩි කරේ නැතුව තමයි මේ සහන දුන්නේ. ඒක ප්‍රතිඵලය මොකද්ද? අපිට පුළුවන්කම ලැබුණා ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම 2025 එකතු කරන්නට. රාජ්‍ය ආදායම ගිය අවුරුදු රුපියල් බිලියන 5500 රාසන්නයි. රුපියල් බිලියන 5500ක්. ඊට කලින් සියර දල ජාතික නිෂ්පාදනයේ 13.6ක් තිබුණු රාජ්‍ය ආදායම අපි 17.6 දක්වා වැඩි 16.7 දක්වා වැඩි කරා. ඔය කවුරු කිය හිටිය රාජ්‍ය ආදායම වැඩි කරන්න බෑ කියලා. 9 10 11 තිබ්බ එක. අපි දැන් 16.7 දක්වා රාජ්‍ය ආදායම වැඩි කරලා තියෙනවා. රාජ්‍ය වියදම් කළමනාකරණය කරගෙන තියෙනවා. ඒකත් එක්ක ප්‍රාථමික ගිණුමේ ශේෂය අපි වැඩි කරගත්තා. 2.2 තිබුණ ප්‍රාථමික ගිණුමේ ශේෂය 5.4 දක්වා වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. අයවැය පරතරය අඩු කරගත්තා. 2025 අවුරුද්දේ අයවැය පරතරය අපි ගෙනලා තියෙනවා රුපියල් බිලියන 745 දක්වා අඩු කරගෙන තියෙනවා. 6.8 තිබුණ අයවැය පරතරය 2.3ට අඩු කරා. මතක තියාගන්න. මම ඔබට කියන්නේ මේ රටේ ජනාධිපතිවරු මුදල් නැමතුරු ඉඳලා තිනවා. මේ රටේ එක එක ආර්ථික ඔස්තාත්ලා කියන කට්ටිය මුදල් නැමතුරු වෙලා ඉඳලා තිනවා. හැබැයි
මේ තරම් හොඳින් මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය ආදායම් වැඩි කරගෙන වියදම් පාලනය කරගෙන ආර්ථික ස්ථාවරයක් හදපු එකම මුදල් ඇමතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විතරයි. අපිට පේනවා මේ වියදම් කළමනාකරණය කරන හැටි. අනවශ්‍ය වියදම් එකක්වත් ඉඩ දෙන්නේ නැහැ. සියලු වියදම් කරන්නේ සැලසුමක් ඇතුව. අයවැයෙන් මුදල් වෙන් කරාට පස්සේ අමාත්‍යාංශයට එවෙන් කරන්නේත් නිකන් ඇමතිවරු සතුරු කරන්න දේශපාලන සංදර්ශනවලට නෙවෙයි, ස්ථාවරත්වය වෙනුවෙන් සැලසුම් හදලා අනාගතයේ ප්‍රතිලාභ දිහා බලලා අන්න එහෙම කරලා තමයි අවුරුදු එකහමාරක් යනකොට රට මේ තත්ත්වයට ගෙනාවේ. දැන් ගොඩක් අයට අමතකයි 2022 එවකට බෞද්ධ ආණ්ඩුව මේ රට නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශයටපත් කරා කියලා. නිල වශයෙන් ප්‍රකාශයටපත් කරා රට බංකොලොත් කියලා. ණය ගෙවන්න බෑ කියලා. අපි පහුගිය අවුරුදු එකමාරේ ණය ගෙවමින් තමයි මේ ස්ථාවරත්වය ගෙනාවේ. අද ලෝකෙම්ම ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන වලින් ලෝක රටවල් වලින් ඒ පිළිගැනීම ලැබෙමින් පවතිනවා. ලෝකෙ අගය කරනවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටක් රජයක් හැටියට අනුගමනය කරපු ක්‍රියාමාර්ග භාණ්ඩාගාරය ශක්තිමත් කරන ගමන් ජනතාවට සහන් ලබා දෙනවා. ඒවා කරනකොට සහෝදර සහෝදරියනි නිකම්ම ඔහේ සුමටව සිනිඳු මාර්ගයක නෙවෙයි යන්න පුළුවන්කම ලැබුණේ. පහුගිය අවුරුදු නොවැම්බර් මාසයේ අග ඔබ දන්නවා දිත්ත සුලිකුණාටු ආවා. රටේ ජනගහනයෙන් 10ක් 11ක් ලක්ෂ 23ක් ආපදාවට ලක් වුණා. නුවරඑළිය මාතලේ බදුල්ල අධිදිස්ත්‍රික් කෑගල්ල දිස්ත්‍රික් වල සෑහෙන හානියක් වුණා. ලෝක බැංකුව කිව්වා ඩොලර් මිලියන 4100ක දලෝෂයෙන් බිලියන 1300ක රුපියල් වලින් ආපදාවක් සිද්ධ වෙලා තිබෙනවා කියලා. හැබැයි අපි ආපදාවේ බර ජනතාව මත පැටවුවේ නැහැ. එහෙමයි කියලා වැටුප් කප්පාදු කරේ නැහැ. දෙන්න තියෙන සහන කැපුවේ නැහැ. අස්වසුම වැඩි කරන් තිබ්බ එක නතර කරේ නැහැ. අස්වසුම කාල දික් කරන එක නතර කරේ නැහැ. ඒ ඔක්කොමත් කරා. ඒ අයව ඇතුළේම රුපියල් බිලියන 500ක් අමතර හැටියට දාගෙන අපි ඒ සහන ලබා දුන්නා. අද වෙනකොට බලන්න දිත්ත වලින් පසුව ආපදාවට ලක් වෙච්ච අපේම ජනතාවට ඒ ජීවිතය යලි නගා සිටීම සඳහා රජයක් හැටියට කරපු දේවල් රුපියල් 25000 මේ වෙනකොට 100 රාසන් ප්‍රමාණයකට දීලා අවසానයි. රුපියල් 50000 රාසන් ප්‍රමාණයට දීලා අවසానයි. රුපියල් 25000 ඉඳලා රුපියල් ලක්ෂ 50 දක්වා යාපදාවට පත්වෙච්ච ජනතාවට දීපු ආණ්ඩුවක්. ඒක තමයි ජන රජය කියන්නේ. ජනතාව විපතටපත් වුණාම භාණ්ඩාගාරයේ තියෙන මුදල් ඒ ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. ගෙවල් හදලා දෙනවා. ඉඩම් ලබා දෙනවා. දරුවෝ පොත්පත් ටික අරගෙන දෙනවා. මිදවැඩිච්ච රජයේ රෝහල් පාසල් ගොඩනගනවා. ආන් ඒ කටයුතු සිදු කරමින් පවතිනවා. එහෙමයි කියලා ජනතාවට දීපු අනෙක් සහන කප්පාදු කළේ නෑ. ඒක අභ්‍යන්තර රජයේ කම්පනයක් ආර්ථිකයට. අනිත් පැත්තෙන් බාහිරව අපි තාමත් මැද පෙරදිග යුද්ධයට මුහුණ දෙමින් ඉන්නේ. khනිජ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වලට සිදු කරපු හානිය අතිශය බරපතලයි. තමුන්වත් දන්නවා මේ රූපවාහිනී වලින්. එහෙම තිබියදී ඒ ආර්ථිකයේ කම්පනය බර ජනතාව මත පටවන්නේ නැතුව ඒ කළමනාකරණය කරගත්ත ලෝකේ බොහෝ රටවල් විදුලිය කැපුවා, තෙල් සැපයීම නතර කළා, දවස් ගණන් පෝලිං තිබ්බා. හැබැයි අපි මේ රටේ බල ශක්තිය අර්බුදයක් එන්න දෙන්නේ නැතුව විදුලි සැපයීම පැය 24 තබා ගනිමින් තෙල් පෝලිං අවම කරගනිමින් ඇත්තටම තෙල් පෝලිං ආවේ තෙල් වල ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ජනතාව සමර්ථන වල කලබල වුණ මුල් දවස්වල අපි කළමනාකරණය කරගත්ත ඔබ සහයෙන් QR එක ගෙනාවා. එක කර්මාන්තයක් වැහෙන්න දුන්නේ නැහැ. එක කොන්ත්‍රාත්තුවක් නතර වෙන්න දුන්නේ නැහැ. එක පාරක් හදන එක නතර වෙන්න දුන්නේ නැහැ. ඒ සියල්ලමත් කරමින් ඒකට උත්තර දෙමින් ආවා. මේවා නිකන් හිතන්නකෝ කලින් කට්ටිය හිටියානම් හිතා ගන්නත් පුළුවන් දේවල්ද? මේවා තමයි ජනතාව ගැන හිතන ආණ්ඩුවක් කියලා කියන්නේ. ඒක තමයි ජනරජයක් කියලා කියන්නේ. මේවා වෙනකොට ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක ප්‍රමාණය 2025 වාර්තා කළා. ලක්ෂ 23 ඉක්මවා ගියා. වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්තා කළා $8.81යි. මෙහෙම තමයි රටක් හැදෙන්නේ.
ජීවිත පහසු වෙන්නේ කර්මාන්තකරුවට, ව්‍යාපාරිකයට, ව්‍යවසායකයට, නිෂ්පාදකයට දේශපාලන බලපෑම් වලින් තොරව වැඩ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අපි පොලිස් නිලධාරීන්ට. ඒත් එහෙමයි. රට හැම පැත්තකින්ම ස්ථාවර වෙමින් ජනතාව වෙනුවෙන් වැඩ කරමින් ඉන්න ආණ්ඩුවක්. ජනතාවට වැඩ කරනවා. කලින් ජනතාවගේ බදු මුදල් වලින් සුඛෝපභෝගී වරප්‍රසාද ජීවිත ගත කරපු ඒවා කප්පාදු කරනවා. දැන් മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැඩම කප්පාදු කරේ අපි ආණ්ඩුව නෙවෙයිද? ඒවා තමයි ජන රජය. മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැඩම නැති කරපු ආණ්ඩුව. ජනාධිපතිලගේ වරප්‍රසාද මහින්ද රාජපක්ෂට විජේරාම ගෙදර ඇතුළුව, චන්ද්‍රිකා හිටපු ගෙවල් ඇතුළුව ඒ ගෙවල් නඩත්තු කරන්න ලොකු කාර්ය මණ්ඩලයකට ඔබේ බදු මුදල් වියදම් කරා. ඒ සියලු වරප්‍රසාද කපා දැම්මා ජනාධිපති හිමිකම් පනත අහෝසි කරලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීපු රක්ෂණාවරණය ලක්ෂ 10 රක්ෂණාවරණ ලක්ෂ 2.5කට බැස්සෙව්වා. වාහන පර්මිට් නවත්තුවා. ආරක්ෂාව ඉවත් කරා. අවශ්‍ය නම් කංගදිගේ આવොත් විතරක් බුද්ධ්‍යංශ වාර්තා බලලා කාට හරි දෙනවා. ඒත් ඉල්ලන්නේ විපක්ෂ කට්ටිය. ආණ්ඩුව ඉල්ලන්නේ. අනිවාර්යයි ජනතාවට බරක් වෙලා තිබුණු දේශපාලන වරප්‍රසාද ඉවත් කළා ධම්මා. දැන් බලන්නකෝ ෂෝක් එකේ ඉන්නේ. මෙන්න මෙහෙමයි. මේවා තමයි ජන රජයක් කියලා කියන්නේ. දැන් කරනකොට අපි එතනින් නතර වෙන්නේ නැහැ සහෝදර සහෝදරියනි. ඔබ මේ ආණ්ඩුව හදාගත්තේ මේ ජනාධිපතිවත් කරගත්තේ මේ ජන රජය හැදුවේ. තව එක මූලික අරමුණක් තියෙනවා. ඒ තමයි පැරණි දූෂිතයන්ට දඬුවම් කරන්නට ඕනේ. හොරු අල්ලන්න ඕනේ. හොරු අල්ලන්න ඕනේ. මතක තියාගන්න. දැන් ඔබට මාධ්‍යෙන් අහන්න ලැබෙනවා නඩු දින ගැන. දැන් නඩු දින ප්‍රකාශයට පත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. කලින් අල්ලස් කොමිසමෙන් ඉවත් කරගත්ත නඩු යලි ගොනු වෙන්න පටන් අරගෙන තියෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ දාලා තියෙනවා මේවට විශේෂ කරලා. අර කලින් අමතර ඉරුව ගෙවල් ඒවා දීලා තිනවා මහාධිකරණ වලට. ඉදිරි මාස 3-4 එක දිගට නඩුව හෙන්න පටන් ගන්නවා. එක දිගට නඩුව හෙන්න පටන් ගන්නවා මතක තියාගන්න. එතකොට මතකත් තියන් ඉන්න කවුද ඇතුළට ගියේ කියලා. සමහර අය මතකයි. දැන් ජෝන්සන් ප්‍රනාන්දු දින 110ක් නේ තමයි අපල බාගෙන ඉස්සර එළියට ආවේ. නේද? දැන් ගොඩක් අය අමතුරු ඇතුලේ. අනිත් එක සමහර නඩු තිබුණා කාලාවරෝධයට අහුවෙච්ච. හරි. ඒ නයිත් පයිස්සම් වෙලා ඉන්න. නඩු වැටෙනවා. අල්ලස් කොමිසම ක්‍රියාත්මකයි. අයථා දේපල උපයාගත් ආකාරය පිළිබඳව අධිකරණ ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි අපිට ජනවරමක් ලබා දුන්නේ. ඒවා ප්‍රමාදයි කියලා හිතන්න එපා. හරියට කරන්න ඕන වෙලාව අරගෙන. පාස්කු විදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන නිවැරදි මාවතේ ගමන් කරනවා කියන එක අපිට දැන් පේනවා. පේනවා. රයිට්. ඒගොල්ලෝ මොකද? ඒ නිසා විපක්ෂ කලබලයි. ඒගොල්ලන්ට කලබල වෙන්න නඩු නෙවෙයි ගොමරිටකුත් ඇති. ගොම පොඩ්ඩක් ඇතිනේ කලබල වෙන්න. ඒක ඇති GLPC ගෙදර රාතිස්සේ සාකච්ඡා කරන්න. ඔය කලබල වෙන්න එතනින්. එක පැත්තකින් අර දේශපාලන ඒගොල්ලෝ භුක්තිවිඳ දේශපාලන වරප්‍රසාද අහිමි වෙනකොට නඩු වැටෙනකොට ඒ කලබල එනවා. අන්න එතකොට තමයි තමුන්නාසලත් හිතෙන්නේ අපි හදාගෙන තියෙනවා ඇත්ත ජන රජයක් කියලා. ඇත්ත ජන රජයක්. ඒ ජන රජයට ජන බලය නිතර පෙන්වන්නට ඕන. ඒකනේ මේක හොඳ අවස්ථාවක්. රට පුරා මැයි දින 21ක් මැයි පළපාලි 21ක් දැවන්ත ජනගහනයක් ජන ගංගා. ඒවෙන් තමයි ජනතාව වෙනුවෙන් වැඩ කරන රජයකට ශක්තිය එන්නේ. මතක තියාගන්න අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි අවුරුදු 1කමාරයි තාම ගියේ මේ ආණ්ඩුව කරපු වැඩ ටික දිහා බැලුවාම දශක ගණනාවකට පෙරලන්න හොලවන්න බැරි ආණ්ඩුවක් තමුන්නාසලා හදලා තියෙනවා. තමුන්නාසලා හදලා තියෙනවා. ආණ්ඩුව හදුව තමුන්නාසලා ආණ්ඩුව රකින්න තමුන්නාසලා රට ගොඩනගන තමුන්නාසලා. ඒකට තමයි මේ ජාත්‍යන්තර කම්කරු දිනේ අපි ශක්තිය ගන්නට ඕනේ.
අපේ ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඔබ මේ ජනතාවගේ අවශ්‍යතාවයන් අරගෙන අවිලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ජන රජය, ජන බලය ඒක තමයි වැඩි. මේක ලංකාව ඉතිහාසයේ පමණක් නෙමෙයි ලෝකෙටත් ආදර්ශයක් වෙන රජයක් ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා දැන් තියෙන්නේ. ලෝකෙ මේක කතා කරනවා. ලෝක නායකයෝ එනවා. අපි හැම පැත්තකින්ම ජනතාවට සාධ ලබා දෙන්න ඕන. අපේ තේමාව පොසත් රටක් ලස්සනක්. හැමදෙනාම හොඳ ජීවිතයක් ගත කරන තරමට ගෙන්නට ඕන. දැන් බලන්න පෞගි අවුරුදු එකමාරේ කොහෙවත් තැනක ජාතිවාදී ආගමික අන්තවාදී ගැටුම් මතුවනවද? නෑ. මතු කරන්න කොහේ හරි හදනවා නම් නීතිය තදින් ක්‍රියාත්මකයි. බලය ගිලිහෙච්ච අය ඒ පැත්තෙන් බැලුව අවස්ථා කීපයක් එහෙම ගන්න කියලා. no chance. ඒවට තදින් නීතිය ක්‍රියාත්මකයි. කුඩුවල්ලනේ යනවද නැද්ද හොඳට? යනවා. තරාතුරම බලන්නේ නෑ. අයිස්ද හෙරෝයින්ද කුෂ්ද ඕන එකක් අත්තරංගුවට ගන්නවා තරාතුරම නොබලා. කලිනුත් ආවා අත්තරංගුවට ගත්තේ නෑ. හැබැයි දැන් ප්‍රවෘත්ති එන්නේ එහෙමනේ. ඉතිහාසයේ වැඩිම කුඩු ප්‍රමාණය අහු වෙනවා. අරවරයෙන් අහු වෙනවා, කටුනායකින් අහු වෙනවා, අල්ලන්න පටන් අරන් තින්නේ. ඒ ජාලය නිරාවරණය කරගෙන යනවා. පිටරටවල මේව මෙහෙම අඳුරගෙන තියෙනවා. ඒවට පොලිසිය ක්‍රියාත්මක වෙලා අරගෙන ඉවිදින් විත ඒවත් යනවා. දැන් හිතන්නකෝ ආර්ථිකයත් ස්ථාවර කරගනිමින් ඒ සහන ජනතාවට ලබා දෙමින් අනාගතයේ රට ගොඩනගමින් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරමින් ජාතික සමගිය ගොඩනගමින් නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරමින් විදේශ සම්බන්ධතා තර කරමින් රටක් ඉස්සරහට යනවා. තව මොනවද ඕනේ? තව මේක තමයි රටක් කියන්නේ. මේක තමයි ජන රජයක් කියන්නේ. අන්න ඒක තමයි තමුන්නාසල හදාගත්ත ආණ්ඩුව. තමුන්නාසල හදාගත්ත රජය. මේ පයින් ගිහිල්ලා පාගමන් ගිහිල්ලා ගෙයින්කට ගිහිල්ලා ජනතාව දැනුවත් කළා. ඔබ හදාගත්ත ආණ්ඩුව තමයි ඒක. ජන රජය. ඒක රකින්න ඕන අපි. කාටවත් ඔය සුන්බුන් විපක්ෂ වලට එහෙම නිකන් එක නේද? කෝටු කැලි විසි කරන්න දෙන්න බෑ. එහෙම දෙන්න බෑ. සාදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි. අද අපි මේ ජාත්‍යන්තර කම්කරු දිනේ සමරලා ලෝකෙට පණිවිඩයක් දුන්නා. ඒ වගේම ලබන වසරේ ඒ කම්කරු දිනේ එනකොට අපි මීට වඩා ශක්තිමත් රාජ්‍යයක් ආර්ථික වශයෙන් ස්ථාවරම රාජ්‍යයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් අධිෂ්ඨාන සහගතව පෙරට එන්න ඔබ සේවයට ශක්තිධෛර්ය ලැබේවා. මාලිමාවට ජය වේවා. වැඩ කරන ජනතාවට ජය වේවා. ජාතික ජනබලයට ජය වේවා. ජනතාවට ජය වේවා. දවසදී